ඔන්න අදාවා දෙයක් කියලා දෙන්න ඔයාලට මාළුවෙක්ගේ අතු වයින් කරලා ඕල් පිස් එක පිටින් හදාගන්න කොහොමද කියන එක. දැන් අපි හිතමු මාත් එක්ක බලන්න ඕල් මේක කරන්න කියලා. ඊටම අපි මාළුවගේ වරල් ටික කපලා අයින් කරගන්න මේ වගේ කතුරකින්. වරල් ටික දැන් කපාගෙන ඉවර වෙලා ඊට පස්සේ පළවෙනි කට් එක මෙහෙමයි කපා ගන්නවා. ඒ වගේම අනිත් පැත්තනොත් ඒ වගේම කපා ගන්නවා. ඊට පස්සේ ඒ වගේම නැට්ට ගාගෙන තෝම කපාගෙන දැන් තමයි තියෙන අමාරුම වැඩි. අපි දැන් මාළුව ක්ලීන් කරගත්තා. වරල් ටික කපාගෙන ඔක්කොම කරගෙන මේ කට් එක දාගත්තා. දැන් තමයි ඕන් එක සයින් කරන්න යන්නේ. මේක පොඩ්ඩ අමාරු වැඩක්. මේ වගේ එක ලයින් එකක් ගහගන්නවා මෙහෙම. බෝන් එකට උඩින් තමයි මෙන්න මේ නයිෆ් පාර යන්න ඕනේ. ඊට පස්සේ අතෙන් පොඩ්ඩක් ඕපන් කරගෙන කතරෙන් මේ මැද තියෙන බෝන් ටික අපි ඔක්කොම කපා ගන්නවා. දැන් කපාගෙන මාළුවගේ පැත්තක් ඕපන් කරලා දෙන්නේ. ඊට පස්සේ අපි නයිෆ් එක බෝන් එකට වැදෙන්නත් එක්ක තියාගෙන බෝන් එක දිගේ යවාගෙන ෆිලට් එක ඕපන් කරගන්නවා. හරි ලේසියි. ඔන්න දැන් මේ වගේ එක පැත්තක් අපි ඕපන් කරා මාළුවගේ මේ දින කට්ට. ඒ වගේ දැන් මෙහෙම තමයි තියෙන්නේ. පිල්ලර් දෙක ආවට පස්සේ මැද බෝන් එක තියෙනවා. ඊට පස්සේ මේ කටු ටික තියෙනවා. එච්චර තමයි. අපි ඒක මේ මැද බෝන් එක අයින් කරගන්නවා. මේ කටු අරගෙන ඒකෙන් කපාගෙන මේක කපලා මේ වගේ හෝල් මාර්ක් බෝන් ටික ඒ වගේ එකත් අපි කරන්නේ මේ වගේ බෝන් එක ගාමින් පොඩ්ඩක් කපලා මේ වගේ නයිෆ් එක තියලා මෙතන තියෙන බෝන් එක ගාවින්ම කපලා වැඩි ගැඹුරට කපන්න එපා. ඒතර වගේ මස් ටික කැපෙන්නේ. පාතර සයිඩ් එකට නේ. දැන් මෙතන තියෙනවා පොඩි බෝන් ලයින් එකක් යනවා. ඒ බෝන් ටික අයින් කරලා පස්සේ ඔයගේ මාළුවගේ බෝන් ප්‍රී ඕල් පිස් එකක් ඔයාලට මේ වගේ හදා ගන්න පුළුවන්. ගෙදර බේක් කරගන්න එහෙමයි. මෙතන තියෙන ටික පොඩ්ඩක් ඇඟිල්ලෙන් අත ගන්න හොයා ගන්න. ඊට පස්සේ ලයින් එක දිගේ ඔයා ඒක දාලා ඒ බෝන් ටික මයික් කරලා